ලස්සන ගම යම් මාත් එක්ක මම පෙන්නන්න පුළුවන් ඉතින් ලස්සන දැන් මේ ගම. ඒතර මාමාගේ උපන් ගමද? මගේ උපන් ගම. බලන්නකො ලස්සන. කලින් භාගයක් ආවා කිව්වට දැන් තමයි භාගයක් ආවේ. ඔයාලත් පුළුවන් නම් එන්න. ඇවිල්ලා මේ ලස්සන බලන්න. බලලා මේ ලස්සන ඉතුරු කරලා යන්න. තව ලස්සන බලන්න කට්ටිය ඉන්නවා. එයාලටත් අපි අවස්ථාව තියලා යමු. ඒක තමයි එන්න ඕනේ. Yutali. Mamu jadi hengong lihat. Ayo kan terbenam mana kalian tahu. Wangi ada baik. Borukian bayang dulu ya ni. Borukian kan? Gimana kan kan kau apa? කොහමද කතාව කට්ටිය? අපි කිහිල් කොලිවත් කන්න යන්නේ. මම දැන් ඉන්නේ ලංකාවේ ලස්සනම ගම්මාන වලින් එක ගමක. තාම පරණ විදිහට ජීවත් වෙන පරණ ගැමි මිනිස්සු ඉන්න. කඩමණ්ඩියට ගිහලා බඩු ටිකක් ගන්න. ගමේ Tamanට ඕන දේවල් වගා කරගෙන කන මෙහෙම මිනිස්සු ටිකක් ඉන්න ගමකට තමයි මේ යන්නේ. ඔයාලා දන්නවත් ඇති. මේ මුරේට මායිම්ම ගලමුදුන කියන ලස්සන ගමට තමයි යන්නේ. මේ ගමේ චුට්ටක් එහා පැත්තෙන් තමයි එළුම්මල උඩත්තව නායම සිදුුනේ. අපි එද්දි දැක්කා එතන. මීමුරේට මායිම්ම ඒ කියන්නේ මීමුරේ හිටපු මිනිස්සු ටිකක් තමයි වෙන් වෙලා ඇවිල්ලා මීමුරේ පැත්තෙන් ඇවිල්ලා ගලමුදුන ගම හදාගෙන තියෙන්නේ. පුංචි පවුල් ප්‍රමාණයක් ඉන්න ගමක්. හරි ලස්සන ගමක්. ඉතින් අපි මේ යන්නේ ඒ ගමට යන්න තියෙන පාරේ තැන් කිහිපයකින්. ගමට යන්න පුළුවන් එක වාහනේ ට්‍රැක්ටරේ විතරයි. ඒ පාර තැන් කිහිපයකින්ම කැඩිලා ගස් පෙරිලා ගල් පෙරිලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. අපි යනවා පොඩි එස්ටිමේට් එකක් ගන්න පාර හදන්න. මොනවාද ඕන කරන බඩු, මොනවාද ඕන කරන යන්ත්‍ර උපකරණ, කොයි වගේ තැන්වල කොහොම හදන්න ඕනද කියලා පොඩි නිරීක්ෂණයක් වගේ. මොනවාද ඕන කරන්නේ, මොනවාද ඒ වෙනුවට ගන්න පුළුවන් විකල්ප ක්‍රම කියලා මුලින් ගිහිල්ලා බලලා ඉන්න තමයි අද අපි මේ යන්නේ. කිලෝමීටර් 6ක් විතර යන්න තියෙනවා. දැනට කිලෝමීටර් කමාරක් දෙකක් විතර අපි ආවා. බලන්න. මෙන්න මේ වගේ ගලවගෙන ගිහින් තියෙන්නේ. මේ අරගෙන වාහනයක් යන්න හිතන්නවත් බෑනේ. ඉතින් මෙන්න මේ වගේ තැන්වල මොනවද කරන්න ඕනේ, මොනවද ඕන මැෂින්, ඒ ටික බලන්න යන්න තමයි අපි අද යන්නේ. ලස්සන ගම යම් මාත් එක්ක මම පෙන්නන්න පුළුවන් ඉතින් ලස්සන දැන් මේ ගම. මොකද ඔය ගැස්සෙන් අලිය ඇවිල්ලාද? මේ ගැස්සෙන්? මේ කියන්නේ ඉව හේතු නමේ. ඉව ඇතින් ලීගෙන ඉන්නේ. අර බඩ ගෑනුත් ඉතින් අඩි එකතනදී ගියා මේ බඩට මේ. ඔය බඩට.
ඒකට යන්න කරන්නේ නැහැ. කොහොමද උපන්නේ ගිහින්? එතන එන්ඩික් ගන්න වාත්ත. ඒකද? යන්න පුළුවන් දැනගෙන ගිහින් තියෙන්නේ. ඔය පේන්නේ බඩට මේ අඩිනේ. හරහට වැදිලා පෙරන්දා ගිහින්. මේම කොම්බන් ගහලා තියෙනවා. මේ හොදන් ආපු ඉතින්ද මේ? ඔව්. ඒක විනාශ වෙලා තියෙන ගොඩක්. එනම හදන්න වෙනවනේ. ඔව්. ඇයි එතන යන්න බෑ? බෑ. හේතුව අරන් ඉන්න. ෂෝට් කට් එක. මෙතන යන්න හදාගෙන තියෙන්නේ. මේ පාරේ යන්න බැරි හින්දා. යම් පොඩ බලමු. අප්පා. යන්න බෑනේ. මම පවුල් කීයක් විතර ඉන්නවද ගමේ? පවුල් 35. පවුල් 35යි. අනුපවුලුත් එක්ක. ඒතර මාමගේ උපංගමද? මගේ උපංගම. ඒතර මොනවද ගොවිතැන්ද කරන්නේ? ගොවිතැන් කලින් නම් හේන් කැපුවා දැන් හේන් කපන්න දෙන්නේ නැහැ පොරොස්ට් එකේ. ෆොරස්ට් එකේ. එතකොට දැන් මොනවද ආදායම් මාර්ග? ඔය තිබි වගා කරනවා එළවලු හිටව ගන්නවා. ඔය ඒක තමයි තියෙන්නේ. මාමගේ පවුලේ තව කවුද ඉන්නේ? මගේ පවුලේ ඉන්න 5 දෙනෙක්. 5 දෙනෙක්. කවුද? තාලා එක්කෙනේ දොලා දෙන්නයි අපි දෙන්නයි 5 දෙනා. එයාලා මොනවද කරන්නේ? තාම ඉගෙන ගන්නවද? ඉගෙනගෙන ඉවරයි දැන්. හා. දුවයි පුත් දොලා දෙන්න බැඳලා ඉන්නේ. පුතා කටුනායි ගිහිල්ලා පොස්ට් එකක් කරන්න ගියා. දුවලා දැන් ආගෙන ගමට වෙන්නේ නැහැ. ගමේ කාටවත් කරදරයක් වුනේ නැහැ නේ මාමනේ. නෑ නෑ ගමේ කාටවත් කරදරයක්. ගේකටවත් මුකුත් හානියක් වුනේ නැහැ. ඔයාලා ගියාද අර නෙළුම් වල? ගියා බලන්න. ගමේ කට්ටිය උදව්වට ගියා. මේ කැලේ තියෙන සිග්නල්. සිග්නල් නැහැ ගමටම. සිග්නල් තියෙන තැන් ටිකක් තියෙනවා. දැන් තමයි අපි ගමනේ භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. තව භාගයකට වැඩි ගන්න. යන්න තියෙනවා. ඈ? අර හංගලද අපිට පේන්නේ? යකේ ගල. ලකේ ගල. මෙන්න මේ ලකේ ගලනේ. ලකේ. මේ හැරෙට නායකගේ පැත්ත පේනවද? නෑ. අර හංගලයක පේන්නේ නැහැ මෙහෙට. මේ ලකේ ගල කියන්නේ මීමුරේ පැත්තනේ. ඔව් මීමුරේ පැත්තේ. මාමලට මේ පැත්තේ යන්න පාරක් තියෙනවනේ. මීමුරේ තුලයි යන්නේ. ඒතර මාමලා නිකන් කඩමණ්ඩියට යනවනම් දැන් ගමේ කට්ටියට කඩමණ්ඩියට යන්න ඕනේ කියන්නේ. ඔව්. ඒතර කොහොමද කට්ටිය එකතු වෙලාද යන්නේ? ඔව් එකතු වෙලා සෝන්දා දවසට යනවා. සඳට යනවා. යනවා. අනිත් දවසට යන්නේ නැහැ. නෑ. මේ සෝන්දා දවසට ගිහිල්ලා ගෙදරට මොන බඩු ටික අරන් එනවා. කොළඹට තමයි පොළ. සඳද පොළ තියෙන්නේ. ඔව් සෝන්දා පොළ තියෙන්නේ. මොනට ගිහිල්ලා Tamanට මොන බඩු ටික අරන් එනවා. ඒකල සතියෙන් යන්නේ ඈ? ඔව්. එතන ගමට අලි කරදර තියනවද? අලි එනවද? අලි එනවා අලින්ගෙන් එහෙම කුඹුරු කාලේ යනවා. ඔව් ඉතින් මේ එහෙම කාටවත් කරදරයක් වෙලා නැහැ මෙච්චර කාලේ. නෑ මිනිස්සුන්ට කාටවත් කරදරයක් වෙන්නේ නෑ. සමහර අලි කී දෙනෙක් වගේ ඉන්නවද? රංචුවක්? සමහර විට 3-4 දෙනා ඉන්නවා. දෙන්න 3 දෙනා.
දෙන්න ඉන්නවා තනි එක්කෙනා ඉන්නවා. ආ. සමහරට 5-6 දෙනාත් එනවා. ඒක. මේ ගමට යද්දියද්දිවත් කාටවත් කරදරයක් වෙලා නැහැ. නෑ. එක්කෙනෙකුට මේ කමතේ ඉඳලා අලිය හැප්පුණා. හැප්පුණාට කරදරයක් වුණේ නැහැ. කරදරයක් වුණා. හැප්පුණා කියන්නේ දැක්කේ නැතුවද? අලිය එලවලාගෙන ඇවිල්ලා තියෙනවා. ඈ ඒ එලවන එනකොට දහනකොට පිටුරකට ඇවිල්ලා තියෙනවා. ආ ඊට පස්සේ කොහොමද බේරලා පැන්නා. අලියගේ. මෙතන කිලෝමීටර් 2කමාර. 2යි නේ තියෙන මෙතන කිලෝමීටර් 2කමාරයි. මෙතන කිලෝමීටර් 2කමාරයි. ගල්පිලෑල. බලන්න ගල්පිලෑලේ ලස්සන. මොකද? රත්මලයල. රත්මලෑල ගල්පිලෑල දෙකම කියනද? ඔව් දෙකම. බලන්නකො ලස්සන. සෝබාදාමට ආදරය කරන්න. එතකොට සෝබාදාමත් අපිට ආදරය කරනවා. ගමේ අය අපි දැන් ආපු පාරේ නෙමෙයි පයින් යන්නේ. කොහෙන්ද මාම යන්නේ? දැන් අපි යන්නේ පීංගාට මෙන්න මෙතනින් පාරක් තියෙනවා. හා ඒ පාර දිගම ගියාම අඩිපාර. අඩිපාර කියන්නේ වෙන කන්දක් තියෙනවා. ඒ කන්දෙන් පල්ලට ගියාන් පස්සේ සුළුුණ ගම්මානේ. තව ගමක් තියෙනවා. ඔව් ගඟ තියෙනවා. ගඟ. පීංගඟ. පීංගඟ එහාට ගියාම සුළුුණ. සුළුුණ ඉඳලා තමයි අපි යන්නේ පීංගඟ. පාලමලා. ඒකට තමයි ටවුන් එකට යන්නේ. ටවුන් එකට. මේ තියෙන්නේ ටවුන් එකට යන්න තියෙන ෂෝට් කට් එක මෙයාලට. මේක තමයි ට්‍රැක්ටරෙන් යන්න ඕන පාර. ඔන්න එනං ආයේ අපි ගමන පටන් ගත්තා. කලින් භාගයක් ආවා කිව්වට දැන් තමයි භාගයක් ආවේ. තව භාගයක් තියෙනවා. යා. හැමදාම යන්නේ ලස්සන ගමක් බලලා යමු. ඔයාලත් පුළුවන් නම් එන්න. ඇවිල්ලා මේ ලස්සන බලන්න. බලලා මේ ලස්සන ඉතුරු කරලා යන්න. මොකද තව ලස්සන බලන්න කට්ටිය ඉන්නවා. එයාලටත් අපි මේවා දකින්න බලන්න අවස්ථාව තියලා අපිත් ලස්සන බලලා යමු. ඒක තමයි එන්න ඕනේ.
හැදෙන කිරිමදුවැල් කාපල්ලා ගොලේ ගලන හිතල දිය බීපල්ලා වෙලෙහි නහවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා මහකුඹුරේ දිය බැන්දා පිංහියට 18 බානක් බැන්දා රප්පොළොවේ ලිනගුලේ කිරි ඇන්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා නෑනේ කට්ටියම කියන්නේ මේ කුඹුරු වැඩ වලට ගිහිල්ලා ඔය වැඩවලට පෑවෙනකොට තමයි රැවෙනකොට එන්නේ නේ මේ පැත්තට ප්‍රශ්නයක් උන්නේ නැහනේ වැස්සෙන්නේ වැස්සෙම ඕන් ඔහේ අවදින් ඕන් රැඳිලිලෝ ඉස්කෝල් තුඩින් ඒ පැත්තෙන් ඇල්ල ගියාද පොඩ්ඩක් අපි ආවේ අම්මා මේ අර දැන් වාහනයකටත් එන්න බෑනේ පාරේ තැනින් තැන කැඩිලානේ එහෙනම් ඒ කැඩිච්ච තැන්වල කොහොම කැඩිලාද හදනවා නම් මොනවද කරන්න ඕනේ මොනවද අරන් එන්න ඕනේ මැෂින් ඒවා බලලා යන්න තමයි අපි ආවේ නැත්නම් වාහනයකටත් යන්න බෑනේ බෑ යන්න පොහොර බයේ ඉන්නේ මේ වට ඉතින් යන්නේ කොහොමද පොහොර දාන්න තියනවද දැන් මේ කුඹුරු වලට පොහොර ගේන්න විදියක් නැතුව ඉන්නේ දෙරෙන්ට විදියක් නැතුව ඉන්නේ ටත් බයයි ඈ නිකන් අඩිය ගහලා එන්න අඩිය ගහලා එන්න බෑනේ අර ගඟට මේ උඩින් ඒ කෑල්ලේ එන්ටත් බයක් ටිකක් වේලෙන් කපලා දාන්න උනා පල්ලට. පල්ලයට. ඔව් නැත්තම් බෑ. ඒක ගෙදරලා තියෙන්නේ. ගියොත් ඇලි. ගියොත් ඇලි. මහමුහුදේදී අහින් ඕන් ඔයාට මං ආවා. ඔව්. ආවට මම කට්ටිය එක වාගේ ඉන්නවා එහෙනම් කතා කරනකොට බයයි ඉතින්. ඇයි බය? හඳුනන්නේ නැති කට්ටියත් එනවනේ. යන අනුකම්පාව. දැන් නිලමෙතුමා ඇවිල්ලා ඉන්නේ අර අතන ඉන්නේ නෙළුම් මල ඉන්නේ. එහෙම මොකද කරන්න පුළුවන් මොකද්ද කියලා බලන්න එයාලා එහෙ. අපි ආවා පාර බලන්න. ආයෙ ඔකෙන් පෙරදෙන්නම නැති වෙන්න ඔය විදිහට. අයිති පෙරදෙන්නේ කොහොමද ඔය හැටි? පෙරදෙන්න කොහොමද ඔය ඉන්නකොට කල්පනා කරපල්ලා බලන්න. නැති නැත්නම් බල බල පාරවල් හදනකොට දෙයියෝ බලන්නේ නොමලයි කියලාද? ආයිති ඕකෙම තමයි ඉන්න වෙන්නේ. පෙරහැරි ඉවර වෙන කල්ම. පෙරහැරි ඉවර වෙන කල්ම. පෙරහැරි ඉවර වෙන්නේ නැහැ. අපේ නිලමේතුමාට බැරි ගහන කල් ඉන්න වෙනවා. බැරි ගහනකොට ඉතින් ආයෙ බෑ කියලා යන්න. ගෙදෙට්ට. මම ඒකට බයයි. මං කියන්නේ බොරු කියන්න බය වෙන්න ඕනේ නේද නේද? මේ බොරු කියන්නත් බිම ඉන්න ගන්නත් කවුරුත් බය වෙනවා. කොහමද කතාව කට්ටිය? අපි කිහිල් කොලිබත් කන්න යන්නේ. අරක මේ කොහෙද යන වැස්සන්නේ? මේක කොහෙද නැති එකක් නේද? මක වැවුනේ මේ මිනිසුන්ටත් මේ ඉන්දියාව දිහාට යන්න දිවිච්ච එකක් මේ මෙහෙන් ආවේ. මේ පේන්නේ බඹරගලනේ. මේ පේන්නේ ලකේගල. ඔය තාම මොනාරි කියන්නේ ඉතින්? මොනාරි රස කතා කියන්න ගමේ. දැල්ලුවේ ගහට නැත්තම් බඩ නේද?
උන්තාලා පුදුවන් ගින්දා. ඒ වැඩිච්ච පාස ගහත් මැරි. යන්නේ පල්ලියට. අක්මල කියන්නකො මේ කොයි වගේ තැන් ටිකක්ද හදන්න තියෙන්නේ දැන් පාරේ ආය අර තැන් දෙකක් තමයි දරුණුවටම තියෙන්නේ. තැන් ගොඩක් ඒවා පස් වැටිලා තියෙන ඒවා අයින් කරන්න තියෙන්නේ. හොදාගෙන ගියපු තැන් දෙකක් තියෙනවා. ඒ දෙක මේ කොන්ක්‍රීට් ටිකක් දාන්න ඕන තමයි හොඳ. මොකද දැන් කලින් වතාවෙත් හැදුවා ඒ අමාරුම තිබිච්ච ඒකම තමයි හවුත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික ඒ වැඩ ටික තමයි තියෙන්නේ. ළඟදිම කරනවා එහෙමද වැස්ස තියෙද්දි පටන් ගන්න බෑ පස් ගන්න වැඩ. මේ වැස්ස පොඩ්ඩක් මේ දැන් හවසට වහිනවනේ අදත් වහිනවා ඊයේත් වැස්ස අඩු. ඉතින් වැස්ස පොඩ්ඩක් අඩු වුණාම තමයි පටන් ගන්න වෙන්නේ. සතියකින් හරි දෙකින් හරි වැස්ස අඩුලා අවුව වැටලා වේලෙන්න ඕන පොඩ්ඩක්. පාරේ වතුරනේ තාම. එහෙනම් මම ගිහිල්ලා එනවා අපි නිර්මිතුමාට හොඳයි. මොනවද කියන්න ඕනේ නිලමිතුමා ඉතින් මේ කියන්න නම් තියෙන්නේ ඉතින් ඒක එකක් අනිත් එක ඉතින් අපි කොහමද අපිත් අමතක කරන්නේ නැහැ නිලමිතුමාව. ඉතින් නිලමිතුමාටත් අපි නම් ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. නමුත් ඉතින් එතුමා දැනටත් අපිට කරපු උදව් අනුව මේ බොහොම ස්තුතියි එතුමාට. බොහොම පිං කියලා කියන්නේ. ළඟදී මේ දැන් පාර හැදුවට පස්සේ හරි පාර JCB එකක් දැම්ම නම් දවස් දෙකක් තුනක් තියෙයි ඔය ටික පස් කණ්ඩි කල්ලු කරගෙන හදන්නනේ ඔව් ඊට වැඩි කාලයක් ගත වෙන එකක් නෑ දැන් අර හදපු පාරනේ අර එක තැනකයි ටිකක් අමාරු තියෙන අර පස් ටිකක් දාලා පුරවල හදලා ගන්න. ඒතර ඔය වතුර පාරට පොඩ්ඩක් හැරෙනවා. ඒ ටික තමයි අමාරු. ඉතින් ඉතින් එහාට මේ නම් එක ලොකු අවුලක් නෑ. නමුත් නිලමේතුමා දැන් මේ වතාවෙත් ආවා මේ නිලමේකමටපත් වුණා. ඒකත් අපිට ගොඩක් වටිනවා. අපිත් බල හිටියේ. ඒකම ගම අපිටත් ඉතින් ආධාර උපකාරය අරන් ඒවලත් තිබ්බා. ඒවට ගොඩාක් පින් ගොඩාක් ස්තුති කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔව් නිලමේතුමාට නිදුන් නිරෝගී සුවපත්භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා කියන එක තමයි කියන්න තියෙන්නේ. යහතින් යන්නේ වේවා. එහෙනම් මම ගිහිල්ලා එන්න ඉක්මනටම එන්න සර්ණයි ඔන්න එහෙනම් ඉතින් අපි පිටත් වෙන්න යන්නේ ගලමුදුනේ තැන් කිහිපයක් තියෙනවා ඉතින් හදන්න සමහර තැන් කොන්ක්‍රීට් කරන්න වෙයි සමහර තැන් වල JCB එක දාලා ගස් අයින් කරන්න ගල් අයින් කරන්න පොඩ්ඩක් වෙනම පාර කපන්න තැන් ටිකක් තියෙනවා ඒවා හදන කාලේ අපි ආයෙමු ගලමුදුනේ ලස්සන බලන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරලා follow කරලා share කරලා තියාගන්න. ඔයාලගේ අදහසුත් මට කියන්න ඉතින්. හොඳද නරකද කියලා. එහෙනම් අපි යනවා. bye. දැන් අපි යනවා. කීලෙනා. හරි උත්සාහයි.